ඉදිරියට දිනෙත් මෙන් හංසනාව කාටත් හොර රහස එක් කරන් ගිහින් පොලිසියේ නෝනට මුණ ගැස්සන්න නියමයි. ඇයි ඒ වගේ දෙයක් සිද්ධ කරනවා ඇත්තේ? ඉතින් අපි අද ඒ ගැන තමයි ටිකක් කතා කරන්නට බලාපොරොත්තුකුත් තියාගන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කළ යුතුයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේවලුත් එක්ක ගොඩාක් දුරට කතා කරන දෙයක් තිබුණා. විශේෂයෙන්ම පොලිසිය කෙනාට දිනෙත් මින්ව ගොඩාක් විශ්වාසයි. අනිත් එක දිනෙත් මින්ව විශ්වාසයි වගේම මේ පොලිසියේ නෝනා හංසනාටත් මේ හැමදේම පැහැදිලි කරලා දෙන්න නියමිතයි. හංසනා පහුගිය කාලේ නිකම් බොරුවටයි මේ වගේ සැකසංකා ඇති කරගෙන තියෙන්නේ. ඒ වගේ සැකසංකාවක් ඇති කරගත යුතු නැහැ කියන කාරණාව ගැන තමයි ගොඩාක් දුරට කතා කරන්නට උනන්දුවක් තියාගෙන ඉන්නත් ඕනි කියන ඒ කාරණාව අපි කියන්න ඕන. කොහොම වුණත් හංසනා පැහැර ගන්න දවසේදී මේකලා ගිහිපු විදිය ගැන ඒ වගේම මේකලා ඔය හංසනාට වෛර කරන විදිය ගැන මේ හැමදේම පොලිසියට සාක්ෂිත් එක්කම පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා. එතන කිසිම වැරද්දක් නැහැ කියන එක ගැන අපිට මේ වෙලාවේ කතා කරන්න ඉඩක් තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අපි හොඳින්ම මතක් කරන්න සූදානම් වෙන්නේ. මේ සිද්ධ වෙලා තියෙන දේවලුත් එක්ක පහුගිය කාලේ සිද්ධ වෙලා තියෙන දේවලුත් එක්ක ඔය හංසනාව දිනෙත් මින්ගෙන් ඈත් කරන්න තමයි ලොකු ආසාවක් තියාගෙන ඉන්නේ කියන එක ගැන හොඳින්ම පේන්න තියෙනවා. ඒක හරිම විශේෂයි. ඉතින් කොහොමුණත් පොලිසිය කෙනා මේ ගැන හඳුන්වලා දීමත් එක්ක අපිට තව දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ තමයි දිනෙත් මින් හංසනාගෙන් අහන්නේ දැන්වත් Tamanව විශ්වාසද කියලා. ඒ වගේම හැම වෙලාවම පොඩි දෙයකටත් Tamanව අවිශ්වාස කරගෙන ඉන්න එක ගැන ගොඩාක් ලොකු වේදනාවක් ඇති වෙලා තියෙනවා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ වගේ දෙයක් වෙලා තියෙන්නේ දිනෙත් මින් කවදාවත් නොහිතපු විදියට ඔය හංසනා වැඩ කටයුතු කිරීමත් එක්ක. ඒ වගේම තමයි Taman හංසනාව පැහැර ගන්න ඕනේ නෑනේ. ඇත්තටම හංසනා Taman කියන ඕනම තැනකට එන්න පුළුවන් කෙනෙක්. එහෙම එන කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක්ව Taman මොන වගේ හේතුවක් නිසාද හර ගැනීමකට ලක් කරන්න කියන එක ගැන මේ වෙලාවේ අහන්න නියමිතව තියෙන කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ මතක් කරන්නටත් ලෑස්ති වෙලා ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපිට කතා කරන්න පුළුවන්. කොහොම හරි හංසනාට දැන් පොලිස් නෝන කියන දේ විශ්වාස කරන්නම වෙනවා. හංසනා එහෙම විශ්වාස කරනවත් එක්ක එහෙම විශ්වාස කරලා අනිවාර්යෙන්ම දැන් මේ වැරද්ද අනිවාර්යෙන් කරපු කට්ටිය හොයාගන්න එක මේ වෙලාවේ තියෙන වැදගත්කම මතක් කරගෙන යාවි කියන කතාව ගැන විතරක්ම අපිට මේ වෙලාවේ කතා කරන්නට පුළුවන්කම තියෙනවා කියන කාරණේ තමයි කියන්න වෙන්නේ. ඉතින් කොහොමුණත් මෙතනින් එහාට පරිස්සම් වන්න ඕන විදිය ගැන ඒ වගේම මෙතනින් එහාටත් මේකලා තව දේවල් ගොඩාක් කරගෙන යන විදිය ගැන පෙන්නලා දේවි කියන කතාව ගැන තමයි මෙතනදී මේගොල්ලෝ කතා වෙනවා ඇත්තේ.